ඉතින් මම අද අපේ මේ පොල් ගහේ මේ පොල් කැඩුවා. ඔයාලට පේනවා ඇති මම ඔයාලට කලින් වීඩියෝ එකක් කරා මම කොහොමද මේ පොර දාන්නේ කියලා. ඔයාලා අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලලා මේ විදිහට හදාගන්න. එතකොට මේ වගේ හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් සාමාන්‍යයෙන් ඔයාලට පේනවා ඇති මේ පොල් ගහක් වුණත් සාමාන්‍ය බදන්නවත් පුළුවන් සයිස් එකට අමාරුයි. දැන් අපේ දැන් පොල් කඩන්න ආවම පොල් කඩන මහත්තයා මේ ඉතින් එයා කියනවා මේක හොඳ ගහක්ලු. ඉතින් මේ එයා බය වුණා පොල් ගහේ කඳක් දැකලා. ඉතින් මේ අද අලුත් එක්කෙනෙක් ආවේ පොල් කඩන්න. ඉතින් එයාත් මේ දැන් කඩලා මේ තම අස්වැන්න තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මම කියපු විදිහට පොර ටික දාගත්තා නම් ලස්සනට මේ වගේ හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. මම අද ඔයාලට ගණන් කරලම් පෙන්නන්න. මේ එක ගහක මේ ගහෙන් කඩපු මේ පොල් ටික 3යි 4යි 5යි 6යි 7යි 8යි මේ 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි 26යි 27යි 28යි 29යි 30යි 31යි මෙතන 31ක් තියෙනවා. ඊට පස්සේ මම දැන් මේකෙම මේ හතරක් ලෙලි ගැහුවා. ඔයාලට පේනවා මේ පොල් ලෙලි මේ වර්ගෙම පේනවා ඇති. මම මේ ගන්න කලින් ලෙලි ගැහුවා. මේ වර්ගෙම තමයි මේ ගහේ. ඉතින් ඔයාලටත් පුළුවන් අර මං කියලා දීපු විදිහට පොර ටික දාගෙන මේ විදිහට තමන්ගේ සරු අස්වැන්නක් ලබා ගන්න. සාමාන්‍යයෙන් මාස 3කට 35ක් ගන්නවා කියන්නේ ඉතින් හොඳ ආදායමක් ගන්න පුළුවන්. මේවයි ගස් 40 50ක් හදාගත්තොත් ඉතින් නිකන් ඉඳගෙන සල්ලි තමයි හොයා ගන්න පුළුවන්. ඉතින් මම මේවයි ගස් කීපයක් තියෙනවා. දැන් මේකට මේ මං කලින් පොර දැම්මේ දැන් මේ පේනවා ඇති පොල් වල ටික ලස්සනට අහුරගෙන මේ ගහට සලකලා තියෙනවා. ඉතින් මේකටත් දැන් අර මං කිය විදිහට පොර ටික දාලා මේ හදාගෙන යන්න තියෙන්නේ. ඒකත් මං හිතන්නේ ඉදම කරනවා. ඉතින් මම මේකට පොර දාන වීඩියෝ එකක් ඔයාලට ගෙනත් දීලා තියෙනවා. අනිවාර්යෙන් බලන්න. ඔයාලට දැක්කහම පේනවා ඇති ගහේ සයිස් එක කොහොමද කියලා. මුලින් ඉඳන් ලස්සනට පොර ටික දාගත්තොත් මේ වගේ හොඳ ආදායමක් මේ වගේ ලොකු හොඳ පොල් 35ක් 40ක් වුණත් කඩා ගන්න පුළුවන්. ඉතින් අපි මේ වගේ සරු අස්වැන්නක් ගන්නවා නම් අනිවාර්යෙන් ඉතින් මේ වගේ පොර ටිකක් දාන්න ඕනේ. මොකද අද කාලේ හැමෝම ගොඩක් නිකම්මනේ මේ ගහකින් ගන්න බලන්නේ. නිකම්ම පොල් ගෙඩියක් ගන්න තමයි බලන්නේ. එහෙම නෙමෙයි. අපි දැන් මේ නව ආර්ථිකයත් එක්ක මේ හැමදේම ටිකක් අස්වැන්න වැඩි කරගන්න. මොකද මේකට අපි පොර ටිකක් දැම්මා කියලා අපිට කිසිම පාඩුවක් වෙන්නේ මේ අස්වැන්න ඩබල් ට්‍රිබල් වෙන එක විතරයි වෙන්නේ. ඉතින් ඒක අපිට ඇත්තටම ගොඩක් හොඳයි. ගොඩක් අය මේ දැන් අපේ පළාතේ වුණත් සාමාන්‍ය පොල් ගහකට පොර ටිකක් දානවා අඩුයි. ඉතින් දානවා අඩුයි. අස්වැන්න ගොඩක් අඩුයි. ඉතින් ඊට පස්සේ කියනවා පොල් නැහැ කියලා. ඉතින් එහෙම නෙමෙයි මේ වගේ තමන්ගේ ගෙදරක වුණත් තියෙනවා නම් ගස් එකක් දෙකක් තුනක් තියෙනවා නම් ඉතින් මෙහෙම පොර ටිකක් දාලා මේ තමන්ගේ පොල් ගස් ටික හොඳට හොඳ අස්වැන්නක් ගන්න අනිවාර්යෙන් බලා ගන්න පුළුවන්. අනිවාර්යෙන් පොල් ගහකට හොඳ වතුර ප්‍රමාණයක් ඕනේ. එහෙම නැතුව හැදෙනවා අඩුයි. සාමාන්‍යයෙන් ඔය කුඹුරක් අයින වගේ තියෙන පොල් ගස්වල හොඳ අස්වැන්නක් තියෙනවා. ඒක ඔයාලා ගන්න ඇති. මේක ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ශ්‍රීලවුන්ගේ ප්‍රශ්නේ. ඒකටත් ඉතින් ටික පරිස්සම් කරගෙන තමන්ගේ පොල් අස්වැන්න වැඩි කරගන්න පුළුවන් නම් ඉතින් අපිට මේ රටක් වශයෙන් උත් ඇත්තටම මේ පිටරටින් ගෙන්නන්න ඕනේ. මොකද මම දැන් ටීවී එකෙත් බලන්න දිනවා අපි දැන් මේ පොලුත් පිටරටින් ගෙන්නනවා කියලා. ඉතින් තමන්ගේ අවශ්‍ය පොල් ගෙඩිය තමන්ට හදා ගන්න පුළුවන්. ඒකට අපි ඉතින් පොර ටික දාලා මේ වගේ
හදාගත්තොත් ඉතින් අපට ලේසි. අනික අපේ මේ රටෙන් යන ඩොලර් ප්‍රමාණයත් අඩු වෙනවා. ඒක ඇත්තටම අපි හැමෝටම හොඳ දෙයක්. ඉතින් අපි මේ විදිහට පොඩි පිළි ටිකක් ලෙලි ඇරලා අපිට වෙළඳ පොළටත් ඕනනම් යවන්න පුළුවන්. ඒක ඉතින් ලොකු දෙයක් වටිනවා. මම නම් හිතන්නේ පොඩි පවුලකට ගෙදරකට එක ගහක් තිබ්බනම් හොඳටම ඇති. මේ වගේ හදා ගන්න ඕනේ. හොඳට හදාගත්තොත් මම හිතන්නේ ගෙඩි 50ක් වුණත් හදා ගන්න පුළුවන්. මෙහෙට අර වතුර ටිකක් ප්‍රශ්නේ තියෙනවා. ඒ හින්දා තමා පොඩක් සාමාන්‍යයෙන් තව ටිකක් වැඩි කරගන්න ඕන නම් වතුර තියෙනවා නම් හොඳට අස්සන්නක් ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති ඉතින් මේ ගෙඩියක් වුණත් හොඳට ආයේ මේ ගෙඩි ගොඩක් හැදුනා කියලා මේ පොඩි නෑ. සාමාන්‍ය රුපියල් මේ කාලේ හැටියට රුපියල් 200කට වගේ මේකක් වෙළඳ පොලේ ගන්න පුළුවන්. ඉතින් පොල් ටිකකුත් මම මේ ගෙදර කෑමට ලෙලි ගහගත්තා. ඉතින් දැන් හරිම අවුව සැරයි. ඉතින් අපේ නෝනා හොඳ කූල් බීමෙකුත් ගෙනත් දීලා තියෙනවා. ඉතින් මේ වගේ වෙලාවට මේ වගේ නැවුම් දෙයක් ඇත්තටම ගොඩක් වටිනවා. ගමක ඉන්නවා නම් ඉතින් මේ වගේ දේවල් ගොඩක් බොන්න පුළුවන්. මේක දොඩම් බීම එකක් නේද? ඉතින් මේක දොඩම් වලට ගම්බිරිස් පිට්ටක තියලා රහට හදලා දීලා තියෙනවා. ඇත්තටම ගොඩක් රහයි. ඉතින් මේ වගේ දෙයක් සාමාන්‍යයෙන් ගමේ ගොඩක් අයට බොන්න පුළුවන්. ගහකින් ගෙඩිය කඩාගෙන ඉස්ම ටික අරගෙන හොඳ බීමයක් විදියට හදාගෙන බොන්න පුළුවන්. ඉතින් මේකෙන් මේ දවස්වල C විටමින් බහුලව අපට ඕන. මොකද දැන් කොරෝනා වසංගතයක් තියෙනවා. ඒකින් අනිවාර්යෙන් බේරෙන්න මේ වගේ දොඩම් එකක් හදලා බීපුවාම ඒකට ප්‍රතිශක්තිය ගොඩක් ලැබෙනවා. උණ හෙම්බිරිස්සාව අති ඒ වගේ දේවල් ගොඩක් මේෙන් අඩු වෙනවා. ඉතින් අනිවාර්යෙන් කොරෝනා වෛරසයෙන් බේරෙන්න ඔයාලා මාසයක් එහෙම පළඳගෙන යන්න. ඒකත් දැන් ඔයාලට කියන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් බීලා තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න.